අද ඔයාලා වෙනුවෙන් කුරුලෑවලට මෙන්න මේ සත්කාරය අරගෙන ආවා. මේක ඔයාලට සීරම් එකක් විදිහට හදලා තියාගෙන මාසයක් දෙකක් වුණත් නරක නොවේ කාම රුෂ්ණත්වයේ තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ සත්කාරය ඔයාලට වැඩක් කරගන්න වෙලාවක් නැති අයට ගෙදර දොරේ වැඩත් එක්ක, ජොබ් එකේ වැඩත් එක්ක, ඉගෙන ගන්න කටයුතුත් එක්ක ගොඩාක් අයට ෆේස් පැක් දවස ගානේ හදන එක ටිකක් අමාරුයි. ඉතින් ඔන්න ඒ අය වෙනුවෙන් විශේෂයෙන්ම මම මේක අරගෙන ආවා. කුරුලෑ වලට සහ කුරුලෑ ලපකලල් වලටත් එක හා සමානව මේ සත්කාරය වැඩ කරනවා. ඉතින් ඔයාලගේ කුරුලෑ වලට කුරුලෑ ලපකලල් නැති කරගන්නත් මේ සත්කාරය ඔයාලගේ මුණට ගොඩාක් වැදගත් වෙනවා. ඔයාලා නිතරම ස්ට්‍රෙස් එකකින් ඉන්නවා නම්, ටෙන්ෂන් එකකින් ඉන්නවා නම් කුරුලෑ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හෝමෝන ඉම්බැලන්ස් වෙනකොට සමාධික තෙල් ගතියෙන් යුක්ත වුනහම නිතරම කුණු දූවිලි තැම්පත් වෙනකොට පවා සම ආසාදනයටපත් වෙනවා. එතකොටත් කුරුලෑ ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව උෂ්ණ අධික කෑම වර්ග ගන්නවා නම් නිතරම කුරුලෑ ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හේතු බලපානවා ඔයාලගේ මුහුණේ කුරුලෑ ඇති වෙන්න. ඉතින් ඒ දේවල් ගැනත් හොඳ අවධානයක් යොමු කරලා විශේෂයෙන් ඔයාලගේ කොණ්ඩෙ පිරිසිදුව තියාගන්න ඕනේ, නියපොතු පිරිසිදුව තියාගන්න ඕනේ, මුහුණ නිතර අල්ලන එකෙන් පාලනය වෙන්න ඕනේ. ඒත් එක්කම හොඳ ෆේස් වොෂ් එකක්, හොඳ ක්ලෙන්ස් එකක් මුහුණට පාවිච්චි කරලා මුහුණ හොඳට පිරිසිදු කරගන්න ඕනේ. මේ දේවල් ගැනත් අවධානය යොමු කරමින් ඔයාලා මේ ට්‍රීට්මන්ට් එක කළොත් ඔයාලට සතියක් යනකොට ඔයාලගේ මුහුණින් සම්පූර්ණයෙන්ම කුරුලෑ නැති කරගන්න පුළුවන්. ඒ විතරක්ම නෙමෙයි, සති දෙකක් වගේ යනකොට ඔයාලට තේරෙයි ඔයාලගේ මුහුණේ තියෙන කුරුලෑ ලප කැලල් පවා නැති වෙලා යනවා කියලා. මුලින්ම මේ සත්කාරය සඳහා මම එකතු කරගන්නේ කොහොඹ කුඩු. ඔයාලා හොඳ පිරිසිදු කරගත්තු භාජනයකට කොහොඹ කුඩු එකතු කරගන්න. කොහොඹ කුඩු තේ හැන්දක් හෝ තේ හැඳි භාගයක් මේකට එකතු කරගන්න. මම මේක හදන්නේ සතියක් වගේ කාලයක් තියාගන්න. ඉතින් ඔයාලත් සතියක් වගේ කාලයක් තියාගන්නවා නම් ඒ විදිහට ඇඩ් කරන්න. ඊට වඩා කාලයක් තියාගන්නවා නම් ඔයාලා ප්‍රමාණ ඒ කාලවල වලට හරියන විදිහට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ අමුද්‍රව්‍ය විදිහට මම මේකට පාවිච්චි කරන්නේ මී පැණි. මී පැණි වලින් ඔයාලා තේ හැන්දක් හෝ තේ හැඳ දෙකක වගේ ප්‍රමාණයක් මේකට ඇඩ් කරගන්න. මම කලින් කිව්වා වගේ ඔයාලා ගන්න ප්‍රමාණ වලට අනුව තමයි මෙතනදී ඔයාලා මී පැණි ඇඩ් කරන්න ඕනි. මුහුණ කැලල් තියෙන කෙනෙකුට නම් කරන්න පුළුවන් හොඳම සත්කාරය තමයි මී පැණි සත්කාරය. හැබැයි මී පැණි තනියෙන් ගෑව කියලා කවදාවත් ඔයාලට කැලල් නැති කරගන්න නම් බෑ. ඒක ඔයාලා තව මොන හරි දෙයක් එක්ක එකතු කරලා තමයි අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ. එතකොට තමයි ඔයාලගේ මුහුණට හරි ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලගේ මුහුණේ තියෙන කුරුලෑ ලප කැලල් නැති කරගන්න පුළුවන් මේ මී පැණි වලින්. ඉතින් ඊටත් අමතරව මී පැණි වලින් හොඳ මොයිෂ් එකක් දෙනවා. හොඳ තෙතමනයක් රඳවා ගන්නවා මුහුණේ. මොකද කොහොඹ කොළ වල තියෙන පොඩ ඩ්‍රයි වෙන ගතියක්. ඉතින් අනිවාර්යයෙන්ම මම මේකට මී පැණි එකතු කරගත්තා ඔයාලගේ කැලල් නැති වෙන සහ මුහුණට හොඳ මොයිෂ් එකක් තියාගන්න. ඒ විදිහට මී පැණි එකතු කරලා ඔයාලා හොඳට මේක මික්ස් කරන්න ඕනේ. මුලින්ම මේක මික්ස් වෙන්නේ නැහැයි කියලා තේරෙයි. නමුත් ටික වෙලාවක් ඔයාලා හොඳට මේක මික්ස් කරනකොට එකිනෙකට හොඳට කම්බයින් වෙලා මේක හොඳට මික්ස් වෙනවා. ඊළඟ අමුද්‍රව්‍ය විදිහට මම මේකට පාවිච්චි කරන්නේ ඇලෝවෙරා ජෙල්. ඉතින් ඔයාලට ඇලෝවෙරා ජෙල් කඩේ තියෙන එක තමයි මේකට පාවිච්චි කරන්න ඕනේ. නැචරල් එක මේකට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් නැචරල් එක පාවිච්චි කරොත් ඔයාලට මේක ටික කාලයක් නරක නොවි තියාගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ඔයාලා කඩෙන් ගන්න පාටක් සුවඳක් නැති ඇලෝවෙරා ජෙල් එක තමයි මේකට එකතු කරගන්න ඕනේ. මුලින්ම මම ඇලෝවෙරා ජෙල් වලින් තේ හැන්දක වගේ ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒක මදි කියලා හිතුනොත් ඔයාලට පුළුවන් තවත් තේ හැඳි භාගයක් වගේ එකතු කරලා සීරම් එකක් වගේ හැදෙනකන් ඔයාලා මේක හොඳට මික්ස් කරන්න. සාමාන්‍යයෙන් විනාඩි 2-3ක් විතර මේක හොඳට මික්ස් කරනකොට ඔයාලට තේරෙයි මේක එකිනෙකට හොඳට මික්ස් වෙනවා කියලා සීරම් එකක් ආකාරයට. කුරුලෑ වලට ලප කැලල් වලට කොහොඹ කහ කියන්නේ අපි අතර ප්‍රසිද්ධ දෙයක්නේ. නමුත් ගොඩාක් මුහුණ සෙන්සිටිව් වුණාම තමයි කුරුලෑ ආසාදන ඇති වෙන්නේ. ඉතින් අපි කොහොඹ කොළ පාවිච්චි කරනකොට අනිවාර්යයෙන්ම සැලකිය යුතු දේවල් ටිකක් තියෙනවා. මොකද කොහොඹ කොළ නිකම් අපේ මුහුණට පාවිච්චි කරනකොට මුහුණට තවත් සැර වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඇලෝවෙරා ජෙල් වගේ සූතින් ජෙල් එකක් අපි මෙතෙන්දී පාවිච්චි කරන්නම ඕනි. ඉතින් මේ අමුද්‍රව්‍ය තුන එකට එකතු කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේ සත්කාරය හැදෙන්නේ. ඉතින් ඔයාලට මේක පුළුවන් සීරම් බොටල් එකකට හරි ග්ලාස් බොටල් එකකට හරි දාලා මාසයක් දෙකක් වුණත් නරක නොවි රූම් ටෙම්පරේචර් එකේ තියාගන්න. කාම රුෂ්ණත්වය ඔයාලට මේක ඉතාමත් පහසුවෙන් තියාගන්න පුළුවන්. ඔයාලා කොහරි යනවා නම් ඔයාලට මේක හෑන්ඩ් බෑග් එකේ දාගෙන යන්න පුළුවන්. දාගෙන යන අවස්ථාවලදී ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ගොඩාක්ම කුරුලෑ ආසාදන තියෙන කෙනෙක් නම් මේ සත්කාරය දවසකට දෙපාරක් ඔයාලට කරන්න පුළුවන්, උදේට සහ රාත්‍රී කාලයට. නමුත් ඔයාලට දෙපාරක් පාවිච්චි කරන්න අපහසුතාවයක් තියෙනවා නම් එක දවසක් පාවිච්චි කරත් කමක් නැහැ. හැබැයි මේක එක දිගට ඔයාලා කරන්න ඕනේ. ඔයාලගේ කුරුලෑ ආසාදන නැති වෙනකම්ම දවස් දෙකක් යනකොට 3ක් යනකොට ඔයාලට තේරෙයි ඔයාලගේ කුරුලෑ සුව වෙනවා කියලා. ඊට පස්සේ ඔයාලා සතියක් දෙකක් විතර පාවිච්චි කරනකොට කුරුලෑ කැලල් සම්පූර්ණයෙන්ම නැති කරගන්න පුළුවන්. මේක ඔයාලට මුළු මුහුණෙම උනත් කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මම මේ වෙලාවේ කම්බුල් දෙකට විතරයි ඔයාලට මේක ඇප්ලයි කරලා පෙන්නුවේ. නමුත් ඔයාලට මේක මුළු මුහුණටම ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ටික කාලයක් යනකොට ඔයාලට තේරෙයි ඔයාලගේ මුහුණ ලස්සන වෙලා පැහැදිලි වෙලා කුරුලෑ ආසාදන නැති වෙනවා. ඕනම වයස් කාණ්ඩයක කෙනෙක්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා තාම ඉස්කෝලේ යන කෙනෙක් නම් ඔයාලට ඒත් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මම මේකට එකතු කරලා තියෙන අමුද්‍රව්‍ය නිසා මේක ඔයාලගේ මුහුණට පොඩ්ඩක්වත් සැර වෙන්නේ නැහැ. පොඩ්ඩක්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔයාලට ඕනම කෙනෙක්ට මේක පාවිච්චි කරන්න පුළුවන්.